පිළිගන්න ඔයාලා හැමෝම Future Food YouTube channel එකට. අද අපි YouTube channel එකකින් ඔයාලට හදන්න කියලා දෙන්නේ යන්නේ ගෙදර ඉඳලම කෝපි වලින් පුඩින් එකක්. අපිට මේ කෝපි පුඩින් එක හදාගන්න ඕනි වෙනවා කෝපි තේ හැඳි 3යි, ජෙලටින් මේස හැඳි 1/2ක්, යෝගට් 2ක්, සීනි මේස හැඳි 3ක්, උණු වතුර මිලිලීටර හොඳට නටන උණු වතුර මිලිලීටර 500ක්. මුලින්ම අපි මේකට කෝපි මේස හැඳි 1/2ක් සාමාන්‍යයෙන් තේ හැඳි 3ක් වගේ දාගන්න. මේකට නෙස්කැෆේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ජෙලටින් මේස හැඳි 1/2ක් විතර දාගන්න. සීනි මේස හැඳි 3-3.5ක් වගේ ඔයාලා කැමති ඒ රස අනුව ගන්න පැණි රස. ඊට පස්සේ මේකට නටන උණු වතුර මිලිලීටර 500ක් දාලා හොඳට කවලම් කරගන්න. ඔයාලා ගෙදර හදාගත්තු ඒ කෝපි උනත් පාවිච්චි කරාට කමක් නැහැ. එහෙම වුණොත් මේ කෝපි ටික දාලා උණු වතුර දාලා කවලම් කරගත්තායින් පස්සේ අපි මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියෙනවනේ. ඒ ෆ්‍රිජ් එකේ තියන්න කලින් පොඩ්ඩක් මේ මොකක් හරි ස්ට්‍රේන් එකකින් පෙරලා ගන්න. හරි මේ සීනි ටික හැන්දට දැනෙන්නේ නැති වෙන්න මේ අඩියේ තියෙන ඉතුරු වෙන්නේ නැති වෙන්න සීනි ටික හොඳට දියවුණායින් පස්සේ මේක පොඩ්ඩක් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාන්න. පැයක් වගේ සෙට් වෙන්න තියාගන්න. ඊට පස්සේ ඒ සෙට් වුණු අපි ජෙලි එක අරගෙන පැය එකමාරකින් වගේ අපි ඒක ඔක්කොම දාගන්න ඕනේ බ්ලෙන්ඩර් කප් එකකට. හරි ඊට පස්සේ යෝගට් 2 දාගන්න මේකට. යෝගට් 2ක් කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 160ක් වගේ තමයි අපි මේ කලින් ගත්තු කෝපි ප්‍රමාණවලට එහෙම හරියන්නේ. ඊට පස්සේ මේකට සීනි තේ හැඳි 1/2ක් වගේ දාගන්න. හරි ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරගමු. හරි හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. අපි මේක පොල් තෙල් ටිකක් ගාගත්තු භාජනයකට දාගන්න ඕනේ. බටර් හරි පොල් තෙල් හරි මොන හරි දාගන්න. ඊට පස්සේ මේකට පොඩියට කඩාගත්තු චොක්ලට් කෑලි ටිකක් දාගන්න උඩින්. ඊට පස්සේ මේක පොඩ්ඩක් දෙසරයක් විතර තට්ටු කරලා ෆ්‍රිජ් එකේ තියාගන්න පැයක් වගේ කාලයක් සෙට් වෙන්න. හරි මේ විදිහට තමයි කෝපි පුඩින් එක ආවේ. දැන් මේක සෙට් වෙලා තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් අරන් බලමු. හොඳ පෙනුමක් තියෙනවා. මේක ඇතුලේ තව හැදිලා තියෙනවා. මොකද අපි අර ටිකක් වෙලා බ්ලෙන්ඩ් කරගත්තු හින්දා පොඩ අර පෙන ගතියක් ආවනේ. ඒකෙන් මේක ඇතුලේ හොඳට තව හැදිලා තියෙනවා. මේ වගේ අලුත් කෑම රෙසිපි වීඩියෝ ඔයාලත් දැනගන්න ඕන නම් අපේ Future Foods YouTube channel එක subscribe කරලා අපේ Facebook page එක තියෙනවා ඒකත් follow කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝටම කියනවා. බොහොම ස්තුතියි.